එක ගමක ඉන්නවා ගොවිතැනින් ජීවත් වෙන වයසක මිනිස්සෙක්. දවසක් ඔහුගේ අස්සොයා පැනලා යනවා. මේක ආරංචි වුණාට පස්සේ අසල්වැසියෝ ඔහු බලන්න ඇවිදිලා බලන්න කොච්චර නරක දෙයක්ද උනේ අනේ අනිච්චං කියලා අනුකම්පාවෙන් කියනවා. ගොවියා උත්තර දෙනවා සමහර විට කියලා. පහුවදා උදෑසන පැනලා ගිය පස්සේ තව වල්ලාස්සයෝ 3 දෙනෙක් අරගෙන එනවා. අසල්වැසියෝ ඇවිදිලා ප්‍රීතියටපත් වෙලා බලන්න කොච්චර පුදුමයිද කියලා කියනවා. මහලු මිනිස්සයා උත්තර දෙනවා සමහර විට කියලා. ඊළඟ දවසේ ඔහුගේ පුතා හීලා කරපු නැති අස්සෙක්ගේ පිටේ නැගලා යන්න උත්සාහ කරනකොට පුතා වීසි වෙලා ගිහිල්ලා කකුල කැඩෙනවා. ඔහුට සිද්ධ වෙච්ච මේ නස්පැත්තිය ගැන දුක් වෙලා අසල්වැසියෝ අනුකම්පාවෙන් නැවතත් ඇවිදින්න කතා කරනකොට ගොවියා නැවතත් උත්තර දෙනවා සමහර විට කියලා. පහුවදා උදෑසන තරුණයෝ හමුදාවට බඳව ගන්න කියලා හමුදා නිලධාරීන් ගමට එනවා. ඔහුගේ පුතාගේ කකුල කැඩලා තියෙනවා දැකලා පුතාව පහු කරගෙන යනවා. මේ වෙලාවේ ආයෙත් අසල්වැසියෝ මේකත් දැනගෙන ඇවිදිලා එයා බේරුණ හින්දා එයාට සුබපතල යනවා. ගොවියා ඒ වෙලාවේදී සමහර විට කියලා උත්තර දෙනවා. ඉතින් මේ ගොවියාගේ කතාවේ මේක සෙන් කතාවක් ජීවිත අවබෝධය දෙන අවස්ථාවක්. අපේ ජීවිතවලදී අපිට හොඳ එනවා නරක එනවා ආයෙ හොඳ එනවා ආයෙ නරක එනවා මේක කෙලවරක් වෙන්නේ නැහැ. ඉතින් අපි හොඳ එනකොට උද්දාමයටපත් වෙනවා නරකක් එනකොට කලකිරෙනවා. හොඳ කාලෙට එක විදිහක් නරක කාලයකට තව විදිහක් මේක අපිට සමබර කරගන්න බැරි වුණාම බැලන්ස් කරගන්න බැරි වුණාන් පස්සේ අපේ ජීවිතේ හිතා ගන්න බැරි තැන් වලට ඇදෙනවා. එහෙනම් හොඳ කාලෙට ඕනෙවට වඩා සතුටු වෙන්න යන්නෙත් නැතුව නරක කාලෙට ඕනෙවට වඩා දුක් වෙන්න යන්නෙත් නැතුව මේක තමයි ජීවිතේ. හොඳයි නරකයි දෙකම විටින් විට වරින් වර අපිට අපේ ජීවිතේදී මුණ ගැහෙනවා කියලා තේරුම් ගත්තොත් ජීවිතේ හුඟක් සරල විදිහට පහසුවෙන් ගෙවන්න කාට වුණත් පුළුවන් සමහර විට.